හලෝ ගයිස්, අද අපි ටිකක් වෙනස් වැඩක් කරන්න තමයි යන්නේ. ඒ වැඩේ මොකද්ද කියලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. අපි දැන් මේ ඉන්නේ රත්කින්ද ජලාශයේ ඩෑම් එක උඩ. ඔයාලට ඔය දකුණු පැත්තෙන් පේන්නේ රත්කින්ද ජලාශය. මේ ඩෑම් එක අනිත් ජලාශවල ඩෑම් එකට වැඩිය ටිකක් වෙනස්. මේ ඩෑම් එක හදලා තියෙන්නේ ඉංග්‍රීසි හොඩියේ S අකුරේ හැඩයට පිහිටන විදියට. අපි මේ හදන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා පොඩි ගෑමක් හදන්න. හැබැයි මේ හදන්නේ පොඩි විශේෂ තැනක. හැබැයි ඉතින් ලිපපත්තු කරන්න භූමි තෙල් නම් හොයාගන්න බැරි වුණා. හැබැයි ඉතින් හොයාගන්න බැරි ගොඩක් දේවල් හොයාගන්න පුළුවන් යාළුවෙක් අපේ සෙට් එකේ නම් ඉන්නවා. ඇලට එහා පැත්තේ තිබ්බ පොඩි පැලක එල්ලලා තිබ්බ භූමි තෙල් බෝතලයක් තමයි අපේ යාළුවා අරගෙන ආවේ. හැබැයි ඉතින් ඊගාවට අපිට ආපු ප්‍රශ්න තමයි දර හොයාගන්න එක. හැබැයි ඉතින් ඒකටත් විසඳුම යාළුවම හොයලා දුන්නා. දැන් තමයි ඉතින් වැඩේ පටන් ගන්න හදන්නේ. කොහොමද හදන්නේ? මේ තියෙන ලයිස්තුව. කට්ටිය එළවලු ටික එහෙම කපලා වැඩේට රෙඩි වුණා. පත්තෑයු බැදුම නැහුන්නේ ගෝනුසුසු නරකනේ නියගල හොත මාරි නයි විතර උම්ලන් බේකෝ අද විශේෂ පාසාහන කේක තෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට. එහා පැත්ත කට්ටිය කඩ ටික යද්දි ඉතින් ඉතුරු ටික කරන්න පටන් ගත්තා. එකක් මදි දෙකක් දානවා. මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මත ටිකකුත් තියලා යම් මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද පාසානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි බිත්තර දෙකකුත් දාලා ආදරව පදමට හැඳි ගාලා එක්ක බිත්තර 3ක්ම දානවා. ලස්සන පාටට තියන්නට සායම් දානවා බේසමට. ලුණු ටිකකුත් දානව නේද නෑ නැද්ද මිනි ඔළුවකුයි කටුස්සෙකුයි පොළඟගේ දලකුයි නාගයකුයි රස වෙන්නට රට ඉදි ටිකකුයි නෑ නෑ නාරම් බික් තුනකුයි වැඩි එකක් හොඳට ඕම ඇති. රට කජු ටිකකුත් පොතු ගාලා පොතු ටික දානවා මද කාලා හොඳ ඇටි පදමට හැඳි ගාලා. අපේ කොත්තු නම් දැන් හදලා ඉවරයි. කොල්ලෝ ටික වැඩේ කරගෙන යන අතරේ අපේ තව එක්කෙනෙක් කොල්ලන්ට රත ගහයි කියලා කියන්නේ නිකමට කට්ටිය මෙහෙම ඉන්නකම අපේ කොල්ලෙක්
ඉතින් ඊට පස්සේ අපි අනිත් අයත් දන්නවනේ ඉතින් කොල්ලෝ කියන්නේ ආසල් තමයි ඉතින්. කට්ටියම නගන කරගෙන අපි අද කොත්තුව කන්න තමයි දැන් හදන්නේ. ලස්සන තැනක රස කෑමක් කනකම අත ඔයාලගෙන් සමුගන්නවා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.